everyone, welcome back to the Food Travel my YouTube channel. අද මම ඔයාලට අරගෙන එන්නේ day vlog එකක්. ඉතින් මම හිතනවා ඒක ඔයාලට මාරම ඉන්ටරෙස්ටිං වෙයි කියලා. අද අපි චිලව්වල ඉඳලා ගාල්ලට යන අතරතුර නතර වෙච්ච තැන් කැම ගත්ත තැන් ඔයාලට බලන්න පුළුවන්. අපි දැන් මේ පහු කරන්නේ ඉරණවිල තියෙන ලංකාවේ ලස්සනම මිදුල. බීච් එක දිගේ යන්න තියෙන නිසා අද අවුව ටිකක් තදින් තැනෙනවා. අද අපි ටික දුරක් යද්දි දැක්ක පැණි සියඹලා තියෙනවා. ඉතින් අපි එතන නැවතුවා පැණි සියඹලා ගන්න. වටේම කොළ පාටට තිබිච්ච නිසා ඒ වයිබ් එක මාරම ලස්සනයි. ඒ පැණි සියඹලා ගත්ත ප්ලේස් එක නම් මට ඇත්තටම මතක නැහැ. ඊළඟට අපිට ඕන උනේ තවල්ට කෑම ගන්න තැනක්. ඒත් අපිට සෙට් වෙච්ච තැනක් හම්බුනේ නැහැ. ඉතින් අපි තීරණය කළා ලස්සන තැනක නවත්තලා පැණි සියඹලා එකේ රස බලන්න. ඒ යන අතරමඟදී මාරම ලස්සන ප්ලේස් එකක් හම්බුණා. මේ තැන තිබ්බෙත් පැණි සියඹලා ගත්තවටමයි. පාක් එකක් වගේ ලස්සනට හදලා ගල් බංකු තියලා ලස්සන ඇලක් එක්ක මාරම ලස්සනට තිබ්බා. මාරම නිස්කලංකයි. මේ වගේ දුර ගමන් යන අයට නැවතිලා තමන්ගේ මහන්සිය නිවා ගන්න මාර හොඳ ප්ලේස් එකක් කියලා මම හිතනවා. ඇත්තටම මේ පැණි සියඹලා එක මාරම රසයි. මම හිතනවා මෙච්චර කාලයකට කාපු රසම පැණි සියඹලා එක තමයි මේ කියලා. ඒකේ තරමටම රසයි. අපි දැක්ක යන අතරමඟදී හොක්ස්ටන් ෆැමිලි රෙස්ටොරන්ට් කියලා ප්ලේස් එකක්. මේ තැන තිබ්බෙනම් පන්නිපිටියේ. අපි දෙන්නම තීරණය කළා දවල්ට කෑම මේ රෙස්ටොරන්ට් එකෙන් කනවා කියලා. ඇත්තටම මේ තැන මාරම ලස්සනයි. ඒ අය පිරිසිදුව සහ ඒ අයගේ සර්ව් එකත් මාරම සුපිරි. ඒ විතරක් නෙවෙයි අපි ගත්ත කෑම එක පවා මාරම රසයි. කෑම කාලා අපි නැවත අපේ ගමන යන්න පටන් ගත්තා. මේ ඈතින් පේන්නේ කළුතර බෝධිය. අන්තිමට බෙන්තර පාලම පසු කළා. ගොඩක් දුර ගමනක්. ඉතින් ඔයාලා හැමෝම එක්ක මේ දේ බෙදා ගන්න පුළුවන් ඕන එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් මේ වගේ vlog එකකින් නැවත එනකම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.